අද අපි බලමු කොස්සට කළු පොල් ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම කොස්සල ටික අරගෙන හොඳින් තඹ ගන්න ඕන. ඊට පස්සේ ඇඹරුම් ගලක හරි වංගිඩියක හරි දාලා පොඩ්ඩක් ලාවට තලා ගන්න. ඊළඟට අපි පෑන් එකක් අරගෙන ඒක රත් වෙන්න තියනවා. ඊට පස්සේ ඒකට හාලුයි පොලොයි දාන්න ඕනේ. ඒ වගේම එනසල් කරාමු රැටි සූදුරු මාදුරු කුරුඳු කෑල්ලක් වගේ ඒවත් එකතු කරගන්න. ඒ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ බෙන්ඩර් කරගන්න. මේ තියන්නේ අපි බෙන්ඩර් කරගත්ත හාල් පොල් ටික. මේකෙන් තමයි කොස්සට කළු පොල් මාළුවේ නියමම රසය එන්නේ. මැටි හටියක් අරගෙන ඒක රත් වෙන්න තියලා ඒක තෙල් ටිකක් දාන්න. ඊට පස්සේ ලුණු සුදු ලුණු එකතු කරගන්න. ඒකට මිරිස් කුඩු සහ තුන පහ දාලා ටිකක් කර වෙන්න තියන්න. කොස්සට ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් කවලම් කරලා ඒකට පොල් කිරි එකතු කරගන්න. ඉතින් අපි බෙන්ඩර් කරගත්ත හාල් පොල් ටිකත් ඒකට එකතු කරගෙන රම්පේ කරපිංචා අසානුව ලුණුත් එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් උතුරවන්න. මේක ස්පයිසි ගතිය වැඩි කරගන්න ඕන නිසා මම ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගත්තා. මේ තියෙන්නේ හදාගත්ත කොස්සට කළු පොල් ව්‍යංජනය. හරිම රසයි, හරිම සුවඳයි. ඒ සුවඳ දැනෙද්දී මතක් වෙන්නේ ඉස්සර අම්මා හදලා දෙන කොස්සට ව්‍යංජනයේ රසම තමයි. ඔයාලත් හදලා රස කියන්නකෝ.